අයිවෝන් බ්ලූ ග්‍රීන් සයන්ස් වෙතින් අද අපි කතා කරන්න යන්නේ මසුන් නැති කර කෙනෙක් නම් අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනි දෙයක් ගැන. බහුලවම දකින්න ලැබෙන සමහර වෙලාවට ජීවිතයටත් තර්ජනයක් වෙන්න පුරුවන් රෝග 5ක්. හරියටම අඳුනගන්නේ කොහොමද? ඒ වගේම විද්‍යාත්මකව මේවට කරන ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා අපි බලමු. මින්මැදුර දිහා බලද්දී පොඩි අමුත්තක් දැනෙනවද? එහෙම නැත්නම් එයාලගේ ඇඟේ කලින් දැකලා නැති අමුතු ලප වගේක් මතුවෙලාද? ඒ වගේ දෙයක් දැක්කාම පොඩ්ඩක් හිතට බයක් දැනෙන එක සාමාන්‍යයි. හරි. අපි බලමු මේවට ඇත්තටම හේතු මොනවද? අපිට මොනවද කරන්න පුරවන් කියලා. ඉතින් අපි බලන්න යන්නේ මසුන් අතරේ බහුලවම දකින්න ලැබෙන ඒ වගේම භයානක වෙන්න පුළුවන් ප්‍රධාන රෝග 5ක් ගැන. මේවා කලින්ම හඳුන ගන්න එක එයාලගේ ජීවිතේ බේර ගන්න තියෙන හොඳම ක්‍රමය. හරි. අපි පටන් ගමු පළවෙනි එකෙන්. මේක තමයි සුදුලප රෝගය. නැත්තම් ඉච් කියලා කියන්නේ. මේකට හේතුව තමයි ඇහැට පේන්නේ නැති පුංචි පරපෝෂිතයෙක්. විද්‍යාත්මක නම තමයි ඉක්තියෝතිරියස් මල්ටිෆිලිස්. හැබැයි මේ පරපෝෂිතය නිකම්ම පහර දෙන්නේ නැහැ. ඌට අවස්ථාව ලැබෙන්නේ මාළුවා මොකක් හරි පීඩනයකින් ඉඳලා ප්‍රතිශක්තිය අඩු වෙච්ච වෙලාවක. මේක අඳුරගන්න හරිම ලේසි. මාළුවාගේ ඇඟ දිහා බැලුවම මාළුවාගේ ඇඟ පුරා ලුණු කැට ඉස්සා වගේ පොඩි සුදු තිත් වැටෙනවා නම් මාළුවා ගල්වල ඇඟ ඉදිල්ලීමට උත්සාහ කරනවා නම් ඒ මේ රෝගයයි. එතකොට මාළුවා ඇඟ ගල්වල අතුලන්නේ ඇයි? මොකද මේ මත්ස්‍යයාගේ සමයේ බාහිර ස්තරයේ එපිඩර්මිස් යටට ගොස් පටක කා දමමින් ජීවත් වෙයි. මෙය මත්ස්‍යයාට දැඩි කැසීමක් සහ අපහසුතාවයක් ඇති කරයි. අපිට මధుරයක් විද්දම කසන්න හිතනවා වගේ මසුන්ට අත් නැති නිසා ඌන් කරන්නේ රළු මතු පිටක සිරුර ඇතිල්ලීම මගින් එම කැසීම සමනය කර ගැනීමට උත්සාහ කිරීමයි. මේකට විද්‍යාත්මක විසඳුම විදිහක ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා වැඩි කරන්න. ඇයි අපි එහෙම කරන්නේ මොකද? මෙය පරපෝෂිතයාගේ ජීවන චක්‍රයේ වේගවත් වෙලා ඌ ඉක්මනට මාළුවාගේ ඇගෙන් ගැලවිලා වතුරට එනවා. අන්න ඒ වෙලාව තමයි වැදගත්ම. මොකද වතුරේ පාවෙදී ඉන්නකොට ඌ ගොඩාක්ම දුර්වලයි. හරියට මේ වෙලාවට මැලචයිට් ග්‍රීන් වැනි ඖෂධයක් භාවිතා කරාම නිදැල්ලේ ඉන්න පරපෝෂිතයා විනාශ කරලා දාන්න පුළුවන්. අද කතා කරන රෝගාංක 2 තමයි වෙල්වෙට් රෝගය. මේක ඇති වෙන්නේ ඔඩීනියම් කියන භයානක පරපෝෂිතයා නිසා. මේ පරපෝෂිතයා මත්ස්‍යයාගේ සමට සහ කරමල් වලට ඇලී සිටමින් ශරීරයේ පටක කා දමන්න පටන් ගන්නවා. මේ රෝගය හැදුණු මාළුවෙක් හඳුනගන්නේ කොහොමද? මාළුවාගේ ඇඟ උඩ රන්වන් පාට හෝ මල කඩ පාට කුඩු තැවරී ඇති බවක් පෙනෙනවා නම්, ඒ වගේම මාළුවා වේගයෙන් හුස්ම ගන්නවා නම් සහ අලස වී සිටිනවා නම් ඒ මේ වෙල්වට් රෝගයයි. මේ රෝගයට ප්‍රතිකාර කිරීමේදී වැදගත්ම දේ තමයි ටැංකිය සම්පූර්ණයෙන්ම අඳුරු කර තැබීම. බ්ලැක් අවුට්. ඒකට හේතුව තමයි මේ ඔඩීනියම් පරපෝෂිතයාට ක්ලොරොෆිල් අඩංගු නිසා ආලෝකය මගින් ශක්තිය නිපදවාගෙන ජීවත් වෙන්න පුළුවන් වීම. ඒ නිසා ටැංකිය වසා අඳුරු කිරීමෙන් පරපෝෂිතයා දුර්වල කරන්න පුළුවන්. මේට අමතරව කොපර් සල්ෆේට් වැනි ඖෂධයක් පශු වෛද්‍ය උපදෙස්මට භාවිතා කිරීමෙන් ඔබේ මසුන්ව බේරා ගන්න පුළුවන්. දැන් අපි කතා කරපු රෝග දෙකේ ප්‍රධාන වෙනස්කම් ටික කෙටියෙන් මතක් කරගනිමු. මුලින්ම පෙනුම ගත්තොත් සුදුලප රෝගයේදී මාළුවාගේ ඇඟේ පැහැදිලි සුදු පාට ලුණු කැට වගේ තිත් දකින්න ලැබෙනවා. හැබැයි වෙල්වට් රෝගයේදී දකින්න ලැබෙන්නේ රන්වන් පාට සියුම් කුඩු තැවරී ඇති ස්වභාවයක්. මේ දෙකටම හේතුව පරපෝෂිතයන්. සුදුලප රෝගය ඇති කරන්නේ ඉක්තියෝතිරියස් කියන පරපෝෂිතයා. වෙල්වට් රෝගය ඇති කරන්නේ ඔඩීනියම් කියන පරපෝෂිතයා. අවසාන වශයෙන් ප්‍රතිකාර ගැන බැලුවොත් සුදුලප රෝගය පාලනය කරන්න ඇති කරන්නේ ටැංකියේ උෂ්ණත්වය වැඩි කරන එක. නමුත් වෙල්වට් රෝගයේදී ප්‍රතිකාරවලට අමතරව ටැංකිය සම්පූර්ණයෙන්ම අඳුරු කරලා තියන්න අමතක කරන්න එපා. ඉතින් මේ පොඩි ලක්ෂණ ටික මතක තියාගත්තොත් ඔබේ මසුන්ගේ ජීවිත බේරගන්න ඔබට ගොඩක් පහසු වේවි. අද අපි කතා කරන්නේ රෝග අංක 3 සඳහා භාවිතා කරන සුදුසු බැක්ටීරියා නාශක ඖෂධයක් හෝ ප්‍රතිජීවකයක් භාවිතා කිරීමෙන් ඔබේ මාළුවාව සුව කරගන්න පුළුවන්.
අපි අද කතා කරන රෝගාංක 4 තමයි ඇස් පිපීම එහෙමත් නැත්නම් පොප් අයි. මේ රෝගේ හඳුනා ගන්න එක හරිම ලේසි. මොකද මත්ස්‍යයාගේ ඇසට ඍජුවම බලපාන නිසා අපිට පියවි ඇසින්ම මේ රෝගය හඳුනා ගන්න පුළුවන්. මෙහි ප්‍රධානම ලක්ෂණය වෙන්නේ මත්ස්‍යයාගේ එක් ඇසක් හෝ ඇස් දෙකම අසාමාන්‍ය ලෙස හිස් කබලෙන් ඉදිරියට නෙරායමයි. සමහර වෙලාවට ඇස වටා ඉදිමීමක් හෝ ඇස අව පැහැගැන්වීමක් දකින්න ලැබෙන්න පුළුවන්. මේට බලපාන ප්‍රධානම හේතුව වෙන්නේ පටක තුල දියර පිරීමයි. නමුත් මේ තත්ත්වයේ ඇතිවෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මින්මැදුලේ ඇති උපකරණවල හෝ ගල්වල මත්ස්‍යයාගේ ඇස වැදීමෙන් සිදුවන බාහිර තුවාල. අනෙක් හේතුව තමයි ජලයේ ගුණාත්මකභාවයේ දුර්වල වීම නිසා ඇතිවන බැක්ටීරියා ආසාදන. මේට ඇති ප්‍රතිකාර මොනවාද? මුලින්ම ඔබ කළ යුත්තේ ටැංකියේ ඇති ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමයි. විශේෂයෙන්ම නයිට්‍රජන් අපද්‍රව්‍ය වැඩි වී ඇතනම් වහාම ජලය මාරු කරන්න. මේ සිදුවී ඇත්තේ තුවාලයක් නිසා නම් තුවාලයේ සුවවීමට සහ තවදුරටත් බැක්ටීරියා ආසාදනය නොවීමට ප්‍රතිජීවක එහෙමත් නැත්නම් ඇන්ටිබයොටික් සහිත ආහාර ලබා දීම හෝ ජලයට ඖෂධ එකතු කිරීම සිදු කළ යුතුයි. අපි අද කතා කරන අවසාන සහ භයානකම රෝගය තමයි උදරය පිපීම. එහෙමත් නැත්නම් ඩ්‍රොප්සි. මේ රෝගය ඉතාමත් දරුණුයි වගේම මාරාන්තිකයි. මෙහිදී සිදුවෙන්නේ මත්ස්‍යයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් විශේෂයෙන්ම වකුගඩු අක්‍රිය වීම නිසා ශරීරය ඇතුලේ අසාමාන්‍ය ලෙස දියර පිරීමයි. මේ රෝගයේ ලක්ෂණ ගැන බැලුවොත් මත්ස්‍යයාගේ උදරය ඉතා විශාල ලෙස පිම්බී ඇති බව ඔබට දැකගත හැකියි. මෙහි පැහැදිලිම ලක්ෂණය වෙන්නේ මත්ස්‍යයාගේ කොරපොතු පිටතට විහිදී සිරුර පයින් ගෙඩියක ස්වරූපයක් ගැනීමයි. මේ සුව කිරීම තරමක් අපහසු වුණත් රෝගිය හඳුනාගත් විගසම කළ හැකි ප්‍රතිකාර කිහිපයක් තියෙනවා. මෙහිදී මත්ස්‍යයාගේ සිරුරේ පිරී ඇති අතිරික්ත දියර ඉවත් කිරීමට උදව් වන එප්සම් ලුණු ස්වල්පයක් ජලයට එකතු කිරීම ඉතාමත් ඵලදායී වෙනවා. මීට අමතරව බැක්ටීරියා නාශක ඖෂධ භාවිතා කිරීමත් මත්ස්‍යයාට පිරිසිදු ජලය ලබා දීමත් අත්‍යවශ්‍යයි. අද අපි කතා කරපු මේ රෝග පහම ගත්තොත් ඒ හැම එකකටම බලපාන ප්‍රධානම හේතුව තමයි මින්මැදුරේ ඇති ජලයේ ගුණාත්මකභාවය water quality පහළ වැටීම. ජලයේ ඇමෝනියා හෝ නයිට්‍රයිඩ් වැනි විෂවායු වැඩි වූ විට මසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. අන්න ඒ වෙලාවට තමයි බැක්ටීරියා සහ පරපෝෂිතයන් ඉතා ඉක්මනින් මසුන්ට ආසාදනය වෙන්නේ. ඒ නිසා නිතරම ජලය පරීක්ෂා කිරීමත් නිසි වේලාවට ජලය මාරු කිරීමත් මගින් මේ රෝග බොහෝමයක් ඔබට වළක්වා ගන්න පුළුවන්. ඔබේ මින්මේදුරේ මසුන්ටත් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවද? එහෙමත් නැත්නම් ඔබට තියෙන ගැටලු මොනවද? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. මසුන් නැටි කිරීම, සත්ව විද්‍යාව සහ නවීන විද්‍යාත්මක තොරතුරු සරලව සිංහලෙන් දැනගන්න Blue Green Science අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න. අද අපිත් එක්ක එකතු වුණ ඔබට ගොඩක් ස්තුතියි. නැවතත් මෙවැනිම වැදගත් වීඩියෝවකින් හමු වෙමු.